ආයුබෝවන් මෙන්න දැල්ලපුණු තවත් විශේෂ පුවතක්. පිලිපීනය රික්ටර් මාපංක 1.6.2ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා. එම භූමිකම්පනය පිලිපීන දූපත්වල නැගෙනහිර කිලෝමීටර් 10ක ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. භූකම්පනය සිදු වූ හානිය මෙතෙක් අනාවරණය වී නැහැ. මෙන්න එම පුවත නැවතත්. පිලිපීනයේ රික්ටර් මාපංක 1.6.2ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා. එම භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරෙන් කිලෝමීටර් 10ක ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. භූකම්පනයෙන් සිදු වූ හානිය මෙතෙක් වාර්තා වී නැහැ. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට ඔබගේ YouTube channel එක subscribe කර bell icon එක ප්‍රයත්න කරන්න. ඔබට සුබ දවසක්.